හයි කොහොමද හැමෝටම? ඔයාගේ බබාගේ බර අඩුයිද? ඔයා දෙන්නේ පිටි කිරි විතරක්ද? බඩ වදින මව් කිරි විතරක්ද? පිටි කිරි මව් කිරි දෙකම දෙනවද? ඒ කෝක දුන්නත් ඔයාගේ බබාගේ බර වැඩි වෙන්නේ නැද්ද? මගේ අත්දැකීමත් එක්ක පුංචි විසඳුමක් ඒකට අරන් එන තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. මගේ වීඩියෝ එක වටිනායි කියලා හිතනවා නම් තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරලා පහළ තියෙන bell icon එක click කරලා වීඩියෝ එක බලන්න එන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඉන්නේ මේ යන්නේ මිහි බලන්න. මම මුලින්ම කතා කරන්නේ මව් කිරි විතරක් බොන බබෙක් ගැන. ඔයාගේ බබා මව් කිරි විතරක් නම් බොන්නේ. මම මේ කතා කරන්නේ ඉපදෙන දවසේ ඉඳන් සාමාන්‍යයෙන් මාස 4-5ක් වගේ වෙනකම් බබෙක් ගැන. මව් කිරි විතරක් නම් ඔයාගේ බබා බොන්නේ. ඒත් බබාගේ බර අඩුයි නම් ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි ඔයාගේ ශරීරයේ නිපදෙන කිරි ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් බබා ඔයාගේ නිපල් එකේ කිරි උරා බොන්න දන්නේ නැති වෙන්න ඕනේ. ඔන්න ඔය ක්‍රම දෙක නිසා බබාගේ ශරීරයට මව් කිරි යන්නේ නැහැ. එහෙම වුණාම බබාගේ බර අඩු වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණය තමයි තව කොටසක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් මව් කිරි බොන ඒ බර අඩු බබාලා විදිහට බබා ඔයාගෙන් හොඳට මව් කිරි බොනවා. ඔයාටත් දැනෙනවා ඔයාගෙන් හොඳට කිරි ප්‍රමාණයක් එළියට එනවයි කියලා. බබා හොඳට බොනවා, බබා අඬන්නෙත් නැහැ. කිරි බීලා ඉවරුණාට පස්සේ බබා හැමම නිදා ගන්නවා. පැය දෙකකින් දෙකට තමයි බබා කිරි බොන නැගිටින්නේ. ඔය වගේ සාමාන්‍ය තත්ත්වයක් ගියත් බබාගේ බර චෙක් කරලා බලද්දී බර ගොඩක් අඩු වෙන්න පුළුවන්. මගේ බබත් අන්න ඒ කොටසට අයිති බබෙක්. මගේ එන කිරි ප්‍රමාණය හොඳින් ආවා. ඒ වගේම බබා හොඳට කිරි බිව්වා. කිරි මදි වෙලා ඇඬුවේ නැහැ. හැබැයි ඒත් එයාගේ බර බලනකොට ගොඩක් අඩුයි. මම මගේ අත්දැකීම පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන ඉන්නම්. අපේ බබාගේ බර ඉස්සෙල්ලාම ඉපදුනාට පස්සේ සති 2කින් වගේ බැලුවා. එතකොට ඒ සති දෙකටම මගේ බබාට සති දෙකකින් දවස් 10කින් බැලුවා. එතකොට අපේ බබාගේ බර වැඩිලා තිබුණේ ග්‍රෑම් 80ක්. ඒ කියන්නේ දවසට ග්‍රෑම් 8ක් තමයි වැඩි වෙලා තිබුණේ. ඒක ගොඩාක්ම අඩුයි කියලා කිව්වා. ඒක නිසා මට මං channel කරපු ડોක්ටර් රෙකමන්ඩ් කරා බබාට මගේ මව් කිරි දෙන අතර ෆෝමියුලා එකකුත් දෙන්න කියලා. මම ඔයාලට පෙන්නන්නම් තව ටිකකින් මම මොකද්ද බබාට දුන්න ෆෝමියුලා එක කියලා. ඔන්න මම මගේ බබාට ෆෝමියුලා එක දවසට දෙපාරක් මිලිග්‍රෑම් 70 මිලිග්‍රෑම් 80 වගේ දවසට දෙපාරක් ෆෝමියුලා දුන්නා. ඊටු ටික දුන්නේ මගේ මව් කිරි. දීලා මාස 2කින් ආයි මගේ බබාගේ බර චෙක් කරා. එතකොට බබාගේ බර සාමාන්‍ය තත්ත්වයේ තිබුණා. ඊට පස්සේ එතනදී කිව්වා බබාට හිනන්දම් බර ගානට තියෙන නිසා ෆෝමියුලා දෙන්න ඕනේ නෑ. පුළුවන් තරම් මව් කිරි විතරක් දෙන්න කියලා. මොකද? හරිද? ඔමිනාද? අනේ ඊට පස්සේ ෆෝමියුලා දෙන්න එපා, මව් කිරි විතරක් දෙන්න try කරන්න කියලා කිව්වා. මම කරපු වැඩේ ඉතින් ගෙදර ඇවිල්ලා ෆෝමියුලා දෙන එක ඊට පස්සේ දවසට එකපාරක් දුන්නා. ඊට පස්සේ මාස 3 විතර වගේ වෙනකොට සම්පූර්ණයෙන් ෆෝමියුලා දෙන එක නවත්තලා මව් කිරිම විතරක් දුන්නා. ඊට පස්සේ මම මාස 4දී ආයේ බබාගේ බර කෑ ගහන්නේ බබාගේ බර චෙක් කරන්න ගියා. බබාගේ බර චෙක් කරන්න ගියාම එතනදී කිව්වා බර ආයෙත් ලයින් එකෙන් පහළට ඇවිල්ලා තියෙන්නේ හොඳටම බර අඩුයි කියලා. ඒ වෙලේ මගෙන් අහුවා ඔයාගේ බබාට මොනවද දෙන්නේ? මම කිව්වා මගේ මව් කිරි විතරයි කියලා. ඔන්න එයාලා ආයෙතනදී මට කිව්වා මව් කිරි විතරක් නම් දුන්නොත් මෙයාගේ බර මේ විදිහටමයි තියෙන්නේ, වැඩි වෙන්නේ නැහැ. මොකක් හරි ෆෝමියුලා එකක් යූස් කරන්න වෙයි. කලින් දුන්නේ ෆෝමියුලා එකේ නම් දෙන්න පටන් ගන්න කියලා. මෙයාට ඊට පස්සේ මොකද දැන් මාසයකටත් වැඩි ෆෝමියුලා නවත්තලානේ. මෙයා ෆෝමියුලා බොන්නේම නැහැ, රිජෙක්ට් කරනවා.
මොන විදිහකටවත් එක උගුරක්වත් බොන්නේ හරිම අප්පිරිය කරනවා ඒක. මොකද එයා මව් කිරි රසටම විතරක් ඊට පස්සේ හුරු වෙලා. මොකද මාස 3ක් යන චුට්ට චුට්ට යාගේ රස තේරෙනවානේ. අද වෙනකන්වත් එයා මොකුත්ම ෆෝමියුලා එකක් බොන්නේ නැහැ. හැබැයි මොනවා හරි දැන් මේ අපේ බබාට කන්න දෙනවනේ. ඒ අතරම ෆෝමියුලා එකක් බොන්නේ නැහැ. එන්නේ ඒ වගේ බබාලත් ඉන්න පුළුවන්. ඔයා බබාට පිටිකිරිම විතරක් දෙනවනම් මම ඒ සම්බන්ධයෙන් ඇත්තටම කියන්න දන්නේ නැහැ. මොකද මම බබාට පිටිකිරි මව්කිරි දෙකම දීලානේ ඒක බැරිවනේ. අපේ බබා පිටිකිරි බොන්නෙත් නැහැ. ඒකත් රිජෙක්ට් කරා. එතකොට මට ඒකෙන් බබාගේ බර වැඩි කරගන්න තිබ්බ chance එකක් නැතුව ගියා. තව දෙයක් කියන්න ඕනේ. ඔයාගේ බබාට ඔයා මව්කිරි ෆෝමියුලා දෙකම දෙනවනම් ඉපදෙන දවසේ ඉඳන්ම ඔයා මිල්ක් බොටල් එකේ සූප් පාවිච්චි කරන්න එපා. පුළුවන් තරම් බබාට කෝප් එකකින් හරි සිලින්ඩර් එකකින් හරි ෆෝමියුලා දෙන්න. නැත්තම් මව් කිරි ඔයා පම්ප් කරලා දෙනවා නම් බබාට ඔයාගේ කිරි ඇත්තටම බබාට ප්‍රමාණවත් නැද්ද කියලා බලන්න. බර අඩු බබෙක් ඉන්නවනම් ඔයා මැනුවල් පම්ප් කරලා බලන්න ඔයාගේ කිරි ඇත්තටම කිරි ප්‍රමාණවත්ද කියලා. ඒ කිරිත් ඔයා පුළුවන් තරම් බබාට පොඩි කප් එකකින් නැත්තම් සිලින්ඩර් එකකින් දෙන්න බලන්න. එහෙම නැත්තම් බබා ඊට පස්සේ ඔයාගේ නිප්පල් එක රිජෙක්ට් කරන්න පුළුවන් අර කිරි බෝතලේ තියෙන සූප් වලට පුරුදු වෙලා. ඔන්න ඊට පස්සේ බබාට මාස 4.5ක් වුණා. මම තීරණය කරා බබාට දැන් කන්න දෙන්න පටන් ගන්න ඕනේ. නැත්තම් බබාට බර වැඩි වෙන්නේ නැහැනේ. මොකද ලයින් එකනොත් පහලත් කියන්නේ ඊට පස්සේ තුනිත් පහලට ගියොත් ඒක අවදානම් තත්ත්වයකට වැටෙනවානේ. වැක්සිනේෂන් එක දෙන්න ගියපු නර්ස්ගෙන් අහලා කිව්වා බර අඩුනේ. අඩු නිසා එහෙනම් බබාට කැම දෙන්න පටන් ගන්න කියලා. හැබැයි ඔයාලා දැනගන්න ඕනේ ඔයාගේ බබාටත් ඔයා මාස 4.5න් කැම දෙනවා නම් බර අඩු බබෙක් නම් ප්‍රශ්නයක් නැහැ. බර අඩු හෝ සාමාන්‍ය බබෙක්ට උනත් මාස 4.5න් කැම දෙන්න පුළුවන්. හැබැයි ඒ බබා ඇයි මැනික අයි තත්තලම් මට මේ වීඩියෝ එකද කරන්න වෙන්නේ මේ විදිහට තමයි. මම එඩිට් කරන්නේ නැතුව මේ විදිහට මගේ වීඩියෝ එක දානවා. අලරි චුට්ටක් එක බලන්න අපහසු වෙයිද දන්නේ නැහැ. මොකද මම නිදාගත්තට පස්සේ මට මේක කරන්නත් බෑ. මොකද යත් එක මටත් නිදි යන්න වෙන නිසා. ඔයාගේ බබාට ඔයා කැම දෙන්න පටන් ගන්නවා නම් බබා සපුරලා ඉන්න ඕනේ සුදුසුකම් 3ක් තියෙනවා. එක තමයි ඔයා මොන හරි කෑමක් කනවා නම් ඔයාගේ බබත් චුට්ටක් කියලා හදන්න. නැත්තම් ඔයා කන කෑමකට පොඩි අවධානයක් දෙන්න, බලන් ඉන්න, ඒ වගේ රියැක්ෂන් එකක් දෙන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයාගේ බබාට කොන්ද චුට්ටක් එළිය තියාගෙන ඉන්න, පොඩක් යට ඉඳගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. තුන්වෙනි දේ තමයි ඔයාගේ බබාට ගිලීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඔයා දෙන දේ මව් කිරි නම් කොහොමද එයා ගිලිනවන්නේ? ඒක මව් කිරි ගිලිනවනේ. හැබැයි ඔයා දෙන කෑම එක සොලිඩ් ඔයා පටන් ගන්නකොට ඒ දෙන දේ ගිලින්න හැකියාවක් තියෙන්න ඕනේ. මගේ බබාට මාස 4.5දී හරියටම කොන්ද කිලින් තියාගන්න බෑ. මෙයාට ඒ වෙනකොට මම ෆීඩින් ෂෙයා එකක් අරන් තිබ්බෙත් නැහැ. හැබැයි මේ විදිහට මෙන්න මේ විදිහට තියාගෙන මම එයාට මේ විදිහට කැම දුන්නා. ඒ වගේම තව වෙලාවකට කොට්ට 3ක් තියලා බබාව ඇඳෙන් තියලා ඉන්දවල මම මේ විදිහට බබාට කැම දුන්නා. දැන් නම් එයා හොඳට මාස 5ේදී විතර එයා හොඳට බබා ඉඳ ගන්න පුරුදු වුණා. ඇත්තටම කියන්න ඕනේ දැන් මාස 6 බබාගේ බර කරන්න ගියා. අර තිබුණ බරවලට වැඩිය ගොඩාක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. මොකද මම මාස 4.5දී කැම දෙන්න පටන් ගත්තනේ. ඒක නිසා එයාගේ බර දැන් සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා. ඔයාලටත් මේ වගේ මට මේ තියෙන අත්දැකීමම තියෙන මේ වගේම බබෙක් ෆෝමියුලා රිජෙක්ට් කරනවා නම් මව් කිරි විතරක් බොනවා නම් හැබැයි මේ මව් කිරි ඒ බබාට ප්‍රමාණවත් නැතිනම් මට හිතෙන්නේ මගේ මව් කිරි වල තිබ්බ සමහර විට මම මෙහි කන කෑමත් එක්ක ලංකාවේ වගේ අපිට හොඳ කොස් පොලොස් වගේ කෑම මේ කන නැහැ. මේ තිබ්බත් ඒවා තියෙන ටින් කරලානේ. ඒකට ඒ වගේ තියෙන පෝෂ්‍ය පදාර්ථ නැහැ ඇත්තටම මේ තියෙන කෑම වල. මම ඒවා කෑවත් මට හිතෙන විදිහට හේතුව තමයි කොච්චර කිරි ආවත්
ඒ වගේ කිසිම පෝෂණයක් නැහැ. එක්ක තියෙන පෝෂණය අඩුයි. ඒක නිසා තමයි බබාගේ බර අඩු වෙන්නත් හේතුව කියලා තමයි මම හිතන්නේ. ඔයාලටත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ලංකාවේ නෙමෙයි ලංකාවෙන් පිට නම් ඉන්නේ. ඔයාලටත් ලේ වඩන ආහාර එහෙම ලොකුවට කන්නේ නැතිනම් ලංකාවේ හිටියා වුණත් ඔයාලට මේ වගේ ගැටලු තියෙනවා නම් මම මේ කරපු විදිහට ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා මාස 4මාරදී ඔයාගේ බබාට ඔයාත් කෑම දෙන්න පටන් ගන්න. මව් කිරි නැතුව ෆෝමියුලා විතරක් දෙන්න බබාට පුළුවන් නම් එහෙම දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකෙන්ම බබාගේ බර වැඩි වෙන්නේ නැත්තම් ඔයාට මම මේ කියන විදිහ අනුගමනය කරන්න පුළුවන්. අනේ යාට නතන තමයි ඕනේ. ඔයාට නතන තමයි ඕනේ නේද? මාත්‍තික නතන තමයි ඕනේ. නතන තමයි ඕනේ. මම ටුට්ටක්වත් කතා කරනවට කැමති නෑ නේද? අනිත් එක කියන්න ඕනේ මෙයා චුට්ටක්වත් අඬන බබෙක් නෙමෙයි ඉපදුන දවස් දැන්. හැබැයි එකම එක පාරක් දවසට අඬනවා මාස 3ක් මාස 4මාර වෙනකම්. ඒකත් නැති වුණා මෙයාට සොලිඩ්ස් දෙන්න පටන් ගත්තට පස්සේ. හේතුව මෙයාට ටොයිලට් යන්න ඕනේ වුණාම හැමදාම පාන්දර 6ට 6:00ට විතර මෙයා අඬනවා එක දිගට විනාඩි 10ක්. මං හිතන්නේ ඒ වෙලාවට එයාට ඒක දැනෙන එක හරි අපහසුයක් වෙන්නේ නැති. හැබැයි ડોක්ටර් කෙනෙක් චෙක් කරලා බැලුවා කිසිම කෙනෙක් බබාට අපහසුතාවයක් දැනෙන දෙයක් නැහැ. මම ඕනේ වෙන දේ යට ෆීල් වෙන විදිහ එයාගේ එක්ක බඩට අපහසුයක් වගේ දැනෙන්නේ නැති. ඒක තමයි එයා අඬන්නේ නැත්තේ. ડોක්ටර් මට රෙකමන්ඩ් කරා එක්කෝ කොලික් ඩ්‍රොප්ස් දෙන්න. එහෙම නැත්නම් කන්ස්ටිපේෂන් වලට වෙනම තියෙනවා ෆෝමියුලා. හැම ෆෝමියුලා බ්‍රෑන්ඩ් එකකම කන්ස්ටිපේෂන් බබාලට අදාළව කිරි එකක් තියෙනවා. මම ඇත්තට මේක ගත්තා ඇප්ටිමල් කියන බ්‍රෑන්ඩ් එකෙන්. හරියටම දුන්නේ ඒකෙන් ස්පූන් 3ක ප්‍රමාණයක තමයි කිරි හදලා දුන්නේ දෙපාරක්. අදට මං ගාව දැන් ඒක තියෙනවා. තාම එයා ඒක බොන්නේ නැහැ, රිජෙක්ට් කරා. මම අපේ බබාට දුන්නේ නන් ප්‍රෝ කියන ෆෝමියුලා එක තමයි මාස 3ක් යනකම්. එයා ඒක හොඳට බිව්වා. ඔන්න ඔය විදිහට තමයි මගේ බබාගේ බර අඩු ප්‍රශ්නය මං විසඳගත්තේ. එහෙනම් ඉක්මනටම මම ඔයාලට අරගෙන එන්න. මම මගේ බබාට මොනවද දුන්න කෑම මාස 4මාර ඉඳන් මාස 6 වෙනකන් එයාගේ බර වැඩි වෙන්න මම ඒවට මොනවද එකතු කරේ කියන එක. එහෙනම් මගේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයාලගේ අදහස් පහල comment section එකෙත් ලියන්න. මම හැමදාම මේවා හරිම ආසාවෙන් කියවනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම ආදරෙන් පරිස්සමට ඉන්න. අපි ගිහින් එන්නම්. මෙහෙ බලන්න. ඔහි නෙමෙයි යන්නේ. මෙහි බලන්න. මගේ රූම් එකේ ලොකු කණ්ණාඩියක් තියෙනවා. එයාට වනේ කණ්ණාඩි දිහා හැම වෙලේම කණ්ණාඩියෙන් මගේ මූණ දිහා බලන්න මම කතා කරනකොට. බයි බයි. බයි බයි.